අයිස්ක්‍රීම් දෙක කනවා. කනට වැඩි ෆොටෝ ගන්නවනේ බා. ඒ මොරලා. රසයිද මිතුරිය? නැත්නම් ආවේ. වත් පොලිම Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් hina වෙලා ඉන්නවා නේද? 25 වෙසක් පොයටත් මට vlog එකක් කරගෙන බැරුණ නිසා මෙදා පාර පොසොන් පොයට මම ඕගලන්ට vlog එකක් කරගෙන ආවා. ඉතින් ගිය අවුරුද්ද පොසොන් vlog එකේ වගේම මෙදා පාරත් මම දන්සල් වදින්න යන අමතක කරේ නැහැ. හැබැයි අද යන්නේ තනියම නෙවෙයි. හරි vlog එකේ ඉස්සරහට ගිහින් බලන්නකෝ. කවුද අද මාත් එක්ක යන්න ඉන්නේ කියලා. ඔන්න ඉතින් මෙදා පාර දන්සල් කීයක් වෙන්දද කියලා අපි vlog එක අවසානයේදී බලමු. අන්න ඉතින් අපි යන ගමනේ ඉස්සල්ලාම හාහපරා කියලා අපිට පාන් දන්සල හම්බ වුණා. ආරම්භයේ සාර්ථකයි. පේන්නෙත් නෑ. අපි තුන්දෙනාගේ තනිවටයි ආරක්ෂාවටයි අපේ අම්මගේ තාත්තා අපේ සීයා තාත්තත් අද අපිත් එක්ක ආවා. ඒක රහයි නේද? රෑන්ගා කන්නද ඉන්නේ දාන්සල් වඳින්න. බොරු අනේ මගේ යාළුවෝ දෙන මොනවද කියන්නේ කියලා බලන්න මං එහෙම කිව්වේ. අනේ ඉතින් පාන් කාලා ඉස්සරහට එනකොට අපිට කඩල දන්සලක් හම්බ වුණා. හම්බෙලෝ මාන් තෙමෙන්නේ ඇයි කියලා. අනිති අපි සෙට් එක වීල් එක ඇතුළට වෙලා කඩල කෑවා. 100ටයි ඩ්‍රයිවර් අංකල්ටයිත් අපි අරගෙන ආවා. ළමයි අද උදේ ඉඳන් දවසෙම මෙන්න මේ විදිහට තමයි කාලගුණේ තිබ්බේ. මාර විදිහට වැස්සා. ඒත් වහිනවා කියලා අපි සැලනවද? නෑ යංක බලන්න ඉස්සරහට. මේ කොහෙද? ලෙල්ලු පිටියද? ඇත්තටම මේ ඒරියා එකට කියන නම මම දන්නේ නැහැ. ලෙල්ලු පිටිය පාස් කළා තමයි ආවේ. ඔන්න ඉතින් අපි ආවා බද්දන්සලට. අපේ පින කියන්නේ ගායස් උදේ 6 ඉඳන් මේ බද්දන්සල මෙතන විවෘත කරලා තියෙන්නේ. අපි ගිහිල්ලා බත් බෙදාගත්ත විතරයි දන්සල ඉවර වුණා. ඒකේ පරිප්පු මාරු රහයි නේද? ඔන්න ගයිස් රත්නපුරේ පැත්තට යනකොට අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. අපි හැමෝටම අයිස්ක්‍රීම් ගේන්න කියලා චාමිකර යවුවට පස්සේ ත්‍රිවිල් එකටම අයිස්ක්‍රීම් අරගෙන එතන ඉන්න කෙනෙක් ආවා. ඉතින් චාමිකරගෙන ආපු ඒවත් එක්ක අපි අයිස්ක්‍රීම් දෙක ගාන කෑවා. අයිස්ක්‍රීම් ගෙනත් දුන්නා අපිට ත්‍රිවිල් එකටම. චාමි ගියා ගන්න. අයිස්ක්‍රීම් දෙක කනවා. ඔයාලට ෆෝන් එක අල්ල ගන්නත් බැහැ. ඔන්න ඊට පස්සේ අපි ආවා රත්නපුර ටවුමට. මේ මෙතන භක්ති ගීතර මොනවාද තියෙනව නේද? රැයට තමයි රත්නපුරේ බලන්න දේවල් තියෙන්නේ. තියෙනවා ගිය පාරත් මෙතන මේ තොරණ මේ විදිහටම තිබ්බා. ගිය අවුරුද්දෙත් මම ඕගලන්ට vlog එකක් අරගෙන ආවා. රත්නපුරේ පොසොන් කලාපයක් හැම අවුරුද්දකම තියෙනවා. ඉතින් මෙදා පාරත් ඒ විදිහටම තියෙනවා. ඔන්න මේ vlog එක බලන ඔයා අනිවාර්යෙන් රත්නපුරේ එන්න පොසොන් කලාපය බලන්න.
රත්නපුරේ වගේම පැමඩල්ල කහවත්ත මේ අවට පොසුන් පොයට ගොඩාරියක් දේවල් ඕගලන්ට බලන්න තියෙනවා. ඒ වගේම තමයි දන්සලුත් සෑහෙන්න තියෙනවා. ඉතින් මේ ටිකේ ලස්සන බලන්න guys දවල් නෙමෙයි අනිවාර්යෙන් රෑ වෙලාවක අපි එන්න ඕනේ. ඉතින් අද අපි ගිය දන්සල් වදින්නනේ. ඉතින් ඒ පැත්තට ගියේ අපි චුට්ටක් රාමවත් දාලා එන්න තමයි මේ ගියේ. ඉතින් බලන්න ඕගලන්ට මේ කූඩු හැම තියෙනවා. ඒගොල්ලෝ තම හදන ගමන් තමයි හිටියේ. ස්පෙෂලි ඕගලන්ට පෙන්නන දෙයක් තියෙනවා. 24 ගිය අවුරුද්දේ vlog එකෙත් මම ඔයගලන්ට පෙන්නුවා රත්නපුරේ කළු ගඟේ මැද හදලා තියෙන ලස්සන තොරණ. ඉතින් ඕගලන්ට මම දැන් එක පෙන්නන්න. ගයිස් පාරායිනේ මාරම ලස්සනට මොනරෙක් හදලා තිබ්බා. ඉතින් ඒක දැක්ක ගම හදිසියට කියුනේ මෙන්න මේ. ඒ මොනර ලස්සනයි ඒක. ඔයාලට කියන්න ඔන්න ගයිස් මේ නම් දන්සලක් නෙමෙයි පාරායිනේ මෙන්න මේව විකුණනවා දැකලා මම කිව්වා නවත්තන්න කියලා. මේවට ඇපල් ජම්බු කියලාලු කියන්නේ. අනේ මන් දන්නේ නැහැ පුදුම රසක් තියෙන්නේ. ඉතින් ඒ අංකල් කිව්වා ටේස් හදලා දෙන්නම් කියලා. ඉතින් අශීගල්ට අච්චාරු කිව්වොත් තව වෙන මොනවද? රසයිද මිතුරිය? ඔයත් ඒ කෑල්ල කන ගාම වීඩියෝ එකක් දාන්න. අච්චාරු ගායිස් ඒ අච්චාරුව නම් මාරම රසයි. දැන් මට මේක වොයිස් කරද්දිත් කටට කෙලුණනවා. මොන කෑම ಜಾති කාලා බඩ පුරවන් හිටියක් අච්චාරු දැක්කොත් නම් කොහින් හරි බඩේ ඉඩක් හැදෙනවා තමයි මට නම්. ඒ තරම් මං අච්චාරුවට මාරම ආසයි. ඔන්න ගයිස් ඒත් එක්කම අපිට මාළු පාන් දන්සලක් හම්බ වුණා. ඔන්න ඉතින් ඒකත් කෑවා. ඔන්න රත්නපුරයට ගිහිල්ලා හරවන් ආයමත් පැරමල්ල පැත්තට එනකොට අපිට රසම එක දන්සලකුත් හම්බ වුණා. ඒකත් කන්න අමතක කරේ නැහැ. කට්ටිය මජොක්ක කනවා. මල්ලියක්කා. රසයිද ශානී? කොබන්නට පෙන්නන්න ආගේ මජොක්කා දන්සලේ වගේ සමු. ඔන්න අවුව වැව. සෙනඟ ළමයි සෙනඟ. ඔන්න ගයිස් කාලා බඩ පුරෝගෙන තිබහට බොන්න දෙයක් නැතුව හොයද්දී අපිට රසම බෙලිවල දන්සලක් හම්බ වුණා. ඔන්න මෙච්චර දේවල් කාලත් අපේ චමත්කට දොළ දුකක් ආවා කිව්වා මෙන්න මේ බොම්බ මොටයි කන්න. ඉතින් එයාට ඒවත් තරම් බලන් කාලා මදිවට හොම්බයි වටයි දෙනවා. අර වගේ එකක් කරවල 100යි නේද? එපා මෙන්න එපා. අර සීවිල් එක කියලා තියෙනව නවත්තු මරෝ දැම්මට පස්සේ. ඔය අර මැෂින් එකකින් නේද හදන්නේ? ඔන්න ඉස්සරහට යනකොට අපිට ආයෙමත් බද්දන්සලක් හම්බ වුණා. මොකද අපි කලින් කෑවේ උදේවරුවේ. ඉතින් දවල්ට අපි කෑවා වෙන දන්සලකින්. ඇත්තටම මේ කෑම ටිකත් හරිම රසට තිබුණා ගයිස්. අනේ ඉතින් මෙදා පාර දන්සල් වැන්දේ අපි ඔහොම තමයි. ඉතින් ගයිස් දැන් වෙලාව හවස 5ත් පහු වෙලා. ඒ නිසා මගේ යාළුවෝ දෙන්නවත් ගෙදරට ගිහින් දාලා දැන් මම මේ අපේ ගෙදර යන ගම. ඉතින් අද දවස මම මාර විදියට එන්ජොයි කරා මගේ යාළුවත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම මගේ ජීවිතේ ගෙවන හැම මූමන්ට් එකක්ම හරිම ආසාවෙන් සතුටෙන් එන්ජොයි කරන්න කැමති කෙනෙක්.
ඉතින් අද ගමන යන්න බෑ නොකියා ආපු මගේ යාළුවෝ දෙන්න චාමිකර චමත්කාර දෙනට ගොඩාරියක් ස්තුතියි වගේම ගොඩාරියක් ආදරේ. ඒ වගේම තමයි අපේ ඩ්‍රයිවර් අංකල් අපේ සීයා අපි හැමෝම ගොඩාරියක් පරිස්සමට එක් කරගෙන ආවා. ඒ හැමෝටම ගොඩාරියක් ස්තුතියි. එහෙනම් අද vlog එක ඉවර කරන්නත් වෙලාව හරි. හැබැයි vlog එක ඉවර කරන්න කලින් මට පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි මේ පොය දවස දන් දුන්න ඒ හැමෝටම ගොඩාරියක් පින් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ඉතින් අද vlog එක ඉවර කරනවා. ආයෙමත් දවසකින් අලුත් vlog එකකින් ඉක්මනට හම්බෙමු. Bye guys. විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල්